කැලිප්සෝ ට්‍රේන් රයිඩ් එකට සහභාගී වෙන්න හම්බ වෙච්ච එක ඇත්තටම ගොඩක් සතුටුයි. මාර්ම එක්ස්පීරියන්ස් එකක් ක්ලයිමේට් එක වෙනස් වෙනවත් එක්කම උමං මාර්ග වලින් යද්දී ඒ තියෙන වයිබ් එක ඇත්තටම කියන්න බෑ. එච්චර නියමයි. ගණන් ඇත්තටම ගොත් මැසිව් එක්ස්පීරියන්ස් එකක්. ඉතින් පිටු කීපෙන් කීපයට ක්ලයිමේට් මාරු වෙනවා, ලොකේෂන් ඉදල්ගස් ඉන්න මාර එක්ස්පීරියන්ස් එකක් මේක. ඉතින් ඇත්තටම ඔයාලත් එක්ස්පීරියන්ස් කරන්න මේක ඇවිල්ලා. Been on the train ride today and it's really amazing. The view, the other people and the landscape is just beautiful, and I just can recommend everybody to do the same trip. Experience I had ever. Thank you. Have to do it. Yeah. And about this train, beautiful, worth it. You must do it once in your lifetime because it has everything like music, dance, fun, nature, good landscape and good organization. Thank you so much. Both like Sri Lanka. It's very, very nice. කැලිප්සෝ දුම්රිය නානුවේ සිට දෙමෝදර දුම්රිය ස්ථානයේ දක්වා සුන්දර නැරඹුම් ස්ථාන සභා ධර්මයෙන් අපිට ලබා දූ දායාද ඔවුන්ට පෙන්වමින් අපේ ලංකාවට සංචාරකයන් ඇද ගැනීමේ වෑයමක් ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව සංචාරක කර්මාන්තයට මේ වෙලාවේ ලොකු පිටුවහලක් ලබා දෙමින් මේ ක්‍රියාදාමයේ එක් වෙලා සිටිනවා. පමණ ප්‍රථමයෙන් පටන් ගත්ත මෙම දුම්රිය කැලිප්සෝ දුම්රිය කියන්නේ අපි බදුල්ල සහ බණ්ඩාරවල අතර ධාවනය කරා සංචාරක කලාපයක් වෙන නානුවේ සංචාරක කලාපය ආවරණය කිරීම ප්‍රධාන අරමුණු කරගෙන සුන්දර ප්‍රදේශයක් පසුකර නානුවේ පසුකර අධිසිරම් මෙම දුම්රිය සතියකට වරක් ධාවනය කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතාමත්ම දෙපාර්තමේන්තු දුම්රිය සාමාන්‍ය අධිකාරිතුමා ගත ඉතා කාලෝචිත පියවරක් මේක. අපි දැන්න විදියට දුම්රිය දෙපාර්තමේන්තුවට සේවයක් ලබා දෙන ගමන් ලාභයක් ලැබීම පුළුවන් ක්‍රමවේදයක් මේක. මොකද අපි විදේශ සංචාරකයන්ගේ ආකර්ෂණය දුම්රිය කියන ආකර්ෂණය මෙවැනි දුම්රියක් තුළින් තවත් වැඩි දියුණු වෙනවා. ඒක ලබා ගැනීම තමයි මේ ප්‍රධාන අරමුණ. සංචාරකයන්ට ඒ පහසුකම ලබා දෙමින් සංචාරකයන් ශ්‍රී ලංකාවට පැමිණීම වැඩි දියුණු කිරීමට ඔවුන්ගේ උත්තේජනයක් ලබා දීම මේකත් ලොකු පිටුපහලක් වෙනවා. ලංකාවේ සංචාරක ව්‍යාපාරය තුළින් අපේ විදේශ විනිමය හෙවන්න තියෙන අවස්ථාවට දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය සාමාන්‍ය අධිකාරිතුමා ඇතුළු ගිල නිලධාරීන්ගත් මේ තීරණය ඉතාමත්ම ප්‍රායෝගික ඉතාමත් ඥානවන්ත තීරණයක් කියලා මම හිතනවා. මෙම මංගල සංචාරයේදී මෙම දුම්රිය රිදිරිය ජේෂ්ඨ දුම්රිය රිදුරු PFD සේරම් මහතා සේවය කරනවා. ඒකේ ගමනේදී ආවරණය කටයුතු සඳහා උපදේශකත්වය ලබා දීමට එන්ජින් පිළිබඳ ප්‍රධාන ඉංජිනේරු ධාවන බලතුමා සහ දුම්රිය සාමාන්‍ය අධිකාරිතුමාගේ ඍජු උපදෙස් මත මම මෙම දුම්රිය අද මේ ගමන් කරනවා. ඒ අවශ්‍ය අඩුපාඩුකම් සොයා බලමින් තම සාර්ථක දුම්රිය සේවයක් ලබා දීම. Which this size? But yeah.
ශ්‍රී ලංකා දුම්රිය සේවය මේ වෙනකොට සංචාරක ව්‍යාපාරය වෙනුවෙන් කෙමෙන් අපේ තියෙන පහසුකම් විදේශීය සංචාරකයන් සහ දේශීය සංචාරකයන් වෙත ලබා දෙමින් පවතිනවා. මේ එකංගයක් අද කැලිප්සෝ දුම්රිය නානුවේ සිට දෙමෝදර දුම්රිය ස්ථානයේ දක්වා සුන්දර නැරඹුම් ස්ථාන සභාධර්මයෙන් අපිට ලබා දූ දායාද ඔවුන්ට පෙන්වමින් අපේ ලංකාවට සංචාරකයන් ඇද ගැනීමේ වෑයමක් ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව සංචාරක කර්මාන්තයට මේ වෙලාවේ ලොකු පිටුවහලක් ලබා දෙමින් මේ ක්‍රියාදාමයේ එක් වෙලා සිටිනවා. මේ සඳහා රත්මලාන කර්මාන්ත ශාලාවේ සේවකයන් ඔවුන්ගේ විශාල දායකත්වයක් ලබා දුන්නා මේ කැලිප්සෝ දුම්රිය නිර්මාණය කිරීමේදී. අපි අපේක්ෂා කරනවා ජූනි මාසයේ වෙනකොට මේ වගේම තව මැදිරියක් මේ ඉල්ලුම වැඩි වීම නිසා මේ මගේ මේ සංචාරක කර්මාන්තය වෙත ලබා දීමට අපි අපේක්ෂා කරනවා. ලංකාවට ඩොලර් ගේන්න නම් මේ වගේ ව්‍යාපෘති අනිවාර්යයෙන්ම අපි ගේන්න ඕන, දියත් කරන්න ඕන මේ වගේ ක්‍රියාදාමයන්. විශේෂයෙන්ම අද දවසේ සංචාරක දුම්රියන් වල උඩා මාර්ගයේ බදුළු මාර්ගයේ දුම්රියක් නැති දවසක් අඟහරුවාදා දවස. ඒ හින්දා ඉහළ දුම්රිය සාමාන්‍ය අධිකාරිය ඇතුළු ඉහළ කල්පනාකාරීත්වය අපි සැලසුම් කරා අඟහරුවාදා දවසට මේ දුම්රිය යෙදවීම වඩාත් ප්‍රයෝජනවත් වේවි. විශේෂයෙන්ම ඔඩිසි දුම්රිය සහ කැලිප්සෝ දුම්රියට ලොකු ඉල්ලුමක් තියෙනවා නානුවේ දුම්රිය ස්ථානයේ ඉඳන් දෙමෝදර දක්වා. ඒ හින්දා අද මේ දුම්රිය නානුවේ පටන් අරගෙන අපි තවත් සංචාරක තෝතැන්නක් වන ඉදල්ගස්සින්න හපුතලේ ඒ අයටත් අවස්ථාව ලබා දෙමින් සංචාරක කර්මාන්තය දියුණු කිරීමට මේ මනා පිටුවාලක් කරගන්න අපිට කටයුතු දෙනවා. හරි මම කිව්වා කියලා. මේක නම් ඇත්තටම ගොත් මැසිව් එක්ස්පීරියන්ස් එකක්. ඉතින් ඇත්තටම
මේ වගේ එක්ස්පීරියන්ස් එක මම ගන්න පළවෙනි වතාවට. ඉතින් ඇත්තම කිව්වොත් දුම්රිය දෙපාර්තමේන්තුව මේ අරන් දෙන තීරණය මං හිතන්නේ අපි හැමදාම එකම විදියට ඉන්නේ නැතුව හැමදාම එකම ට්‍රේන් එක නැතුව මේ වගේ කැලිප්සෝ ට්‍රේන් එකක් අද මංගල ගමන අපි යන්නේ මේ ලස්සන ගමනක් අපි නයින් ආච්චරකන් යනවා. ඉතින් ඇත්තටම මේ එක්ස්පීරියන්ස් එක ගන්න ලංකාවේ නෙමෙයි මුළු ලෝකෙම වෙනවා. මං හිතන්නේ ලෝකේ හතරවෙනියට තියෙන ගමනාන්තය දුම්රිය ගමනාන්තය තමයි අපි මේ යන්නේ. මේක ප්‍රොමෝට් කරනත් එක්ක දැන් ලෝකේ පළවෙනි තැනට අනිවාර්යයෙන්ම අපේ දුම්රිය ගමන මේ දුම්රිය ගමනාන්තය කියලා හිතනවා. ඉතින් කැලිප්සෝ වාදනයත් එක්ක හරි ලස්සන එක්ස්පීරියන්ස් එකක්. ඇත්තටම කිව්වොත් සෝෂල් මීඩියා කරන අපිට මේ වගේ වැඩකට ඉන්වයිට් කරලා පොළොත් ගේස ඇතුළු දුම්රිය දෙපාර්තමේන්තුව හැම දෙනාටම ගොඩක් ස්තුති කරනවා. ඉතින් ඇත්තටම කිව්වොත් අර ක්ලයිමේට් මිනිත්තු කීපෙන් කීපයට ක්ලයිමේට් මාරු වෙනවා. ලොකේෂන් ඉදල්ගස් ඉන්න මාර එක්ස්පීරියන්ස් එකක් මේක. ඉතින් ඇත්තටම ඔයාලත් එක්ස්පීරියන්ස් කරන්න මේක ඇවිල්ලා ෆොරිනර්ස්ලා විතරක් නෙමෙයි ලංකාවේ හැමෝමත් ඇවිල්ලා එක්ස්පීරියන්ස් කරන්න පුළුවන් මුදලකට තමයි මේකත් අරේන්ජ් කරලා තියෙන්නේ. ඒ ඔයාලට එන්න පුළුවන්. ඇවිල්ලා මේ එක්ස්පීරියන්ස් එක ගන්න. අපි ඉන්නේ කැලිප්සෝ දුම්රියේ. ඉතින් ඇත්තටම කැලිප්සෝ ට්‍රේන් රයිඩ් එකට සහභාගී වෙන්න හම්බ වෙච්ච එක ඇත්තටම ගොඩක් සතුටුයි. මාර්ම එක්ස්පීරියන්ස් එකක් ක්ලයිමේට් එක වෙනස් වෙනවත් එක්කම උමං මාර්ග වලින් යද්දී ඒ තියෙන වයිබ් එක ඇත්තටම කියන්න බෑ. එච්චර නියමයි. ඒ වගේම ෆොරින් කන්ට්‍රීස් වලින් ගොඩක් අය ඇවිල්ලා තිබුණා. ඉතින් එයාලා ගොඩක් එන්ජොයි කරනවා. ඉතින් මේ මියුසික් එකත් එක්ක අපේ රට මෙච්චර ලස්සනයිද කියලා හිතන තරමට මේ රයිඩ් එක ඔයාලට එන්ජොයි කරන්න පුළුවන්. ඇත්තටම පෞද්ගලිකව මම නම් හරිම කැමති මේ රයිඩ් එකට. මම හිතනවා ඔයාලටත් පුළුවන්. ඒ වගේම ෆොරින් කන්ට්‍රීස් වල ඉන්න ඔයාලගේ යාළුවන්ට ඒ වගේම ගොඩක් අයට පුළුවන් මේ ලංකාවේ මේ ලස්සන බලන්න මේ රයිඩ් එකට සහභාගී වෙන්න. ඉතින් බොහොම ස්තුතියි දුම්රිය දෙපාර්තමේන්තුවට. I'm Yen from Germany and we're here for 2 weeks. First time in Sri Lanka. And we do 1 week with cultural things together with our kids. So we are a family of 4. Our kids are 13 and 15. And in the second week we are going to Weligama and enjoy the beach here. So, and we both like Sri Lanka. It's very, very nice. So, thank you. Come from Mexico. I like Sri Lanka. I love the train. This is one of the best views I have from Sri Lanka. I like the food. The spicy food is very, very good. You have a lot of vegetables. I like a lot. I like the culture. I like the people. Thank you very much. Really, I'm from Germany. First time here in Sri Lanka, so we really enjoyed here. We just came a few days ago, traveling around the country, and then at the end staying a little bit in the south at the beach. Yeah, we've been on the train ride today, and it's really amazing. The view, the other people, and the landscape is just beautiful, and I just can recommend everybody to do the same trip. It's really an amazing ride. Thank you. Hi, this is Shama from India. This is my 4th day in Sri Lanka. I'm enjoying it. The best experience I had ever. Thank you. Have to do it. Yeah. That's all. Train, beautiful. I mean, I didn't expect this good, but it is beautiful. Thank you. Yeah, hi. I'm from India, but I live in Dubai. So first of all, about Sri Lanka, I heard a lot of things about hospitality.
but UAE is the best in world. That's what told. But when I came here, I came to know that Sri Lankan are the best. Like they are very good hospitality and good faces, smiling faces. And about this train, beautiful, worth it. You must do it once in your lifetime because it has everything like music, dance, fun, nature, good landscape, and good organization. Thank you so much. මේ ව්‍යාපෘතිය අපේ වර්තමාන දුග්ග සම්මානාධිපතිතුමාගේ සංකල්පයන් අනුව ආරම්භ කරන ව්‍යාපෘතියක්. මේ ව්‍යාපෘතිය අපි කරු ප්‍රධාන කාර්යය මේ නිර්මාණය ඉංජිනේරුවේ නිර්මාණය කිරීම සහ අවසාන දක්වා රැගෙන යාම. අපි රත්නාන කර්මාන්තශාලාව ඇතුළත සම්පූර්ණයෙන්ම මේ නිර්මාණය අවසන් කරා වසරක් වගේ එකමාරක කාලයක් ඇතුළත නවීකරණ කටයුතු සඳහා රුපියල් මිලියන 5.5ක් පමණ ගියා මේ නවීකරණ කටයුතු සඳහා. වර්තමානයේදී මේ වගේ සම්පූර්ණ මැදිරියක් කර්මාන්තශාලාව තුළ නිර්මාණයෙන් පවතිනවා. ඒ අපි බලාපොරොත්තු වෙනවා මේ අවුරුද්දේ අගෝස්තු මාසයේ වගේ මෙම දුම්රියට ලබා දෙන්න. ඊට අමතරව තවත් මේ වගේ මැදිරියක් සහ තව දුම්රිය මැදිරියක් නිර්මාණ දැන් මේ දවස්වල ඒ මූලික අඩිතාලම දාගෙන යනවා නිර්මාණ කටයුතු වල. ඒ විශේෂ දුම්රියක් සඳහා ලබා දෙන්න කටයුතු කරනවා. අපේ කර්මාන්තශාලා ප්‍රධාන වශයෙන් කර්මාන්තශාලා 22. එතනදී සේවකයෝ 10 දෙනෙක් වගේ ඉන්වෝල් වුණා. ඊට පස්සේ කර්මාන්තශාලා 23 තමයි මේකේ අභ්‍යන්තර පැනල් නිර්මාණය වෙන්නේ. එතනත් 10 දෙනෙක් වගේ කෙලිම එකතු වුණා. ඊට පස්සේ විදුලීකරණයට 6 දෙනෙක් වගේ කර්මාන්තශාලා 30න් පින්තාරු කටුවලට 10 දෙනෙක් විතර එකතු වුණා. ඊළඟට එන කෝච්චි ලේසි නේද බා එමුණා නම්. බයි. මේ කැන්සර්